Hey yo, what's up? It's your boy the Kota and how you guys doing? මට කොටා එකනේ. අලුතින් ආයෙ එකක් ගමු විදු වගේ ගමු අලුතෙන් එකක් ගමු. Hey yo, what's up? ඉතින් මොකද වෙන්නේ? ආහා. වාසි කොල්ලෝ, වාසි කෙල්ලෝ සැපේ ඉන්නවද? එහෙනම් එච්චරයි. ඔන්න ඉතින් අදත් මචං විදු ආව තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන දැන් කෙලින්ම වල දන්නවනේ මේ කෙලින්ම ගින්දර පේනවද මේ වල ගින්දර මේ ගින්දර පිච්චෙනවා මාව ගින්දර වගේ වීඩියෝ ටික දැන් දානවා නේද ඈ ඉතින් ගින්දර වගේ වීඩියෝ ටික දාද්දි ඔයාලා මොකද කරන්න ඕනේ ඔයාලා බලන්න ඕනේ ඉතින් වෙන මොකුත් කරන්න ඕනේ නැහැ ඉතින් දැන් ඔයාලා දන්නවද මම ඒ කොටාගේ ඉන්ට්‍රෝ එක ගත්ත කියලා ඒ මොකද මේ කොටා මේ වීඩියෝ එකේ ඉන්නවද නැහැ මේකේ නැහැ හැබැයි අපේ ඊළඟ next vlog එකේ ඉන්නවා මචං අපේ කොටා ඉන්නවා බෙමියා ඉන්නවා අපේ මෝනියෝ අයියා ඉන්නවා මෝනියෝ අයියා කියන්නේ දන්නවනේ එලින්ම චී ඇයි කෙල්ල පුප්පලා බලන්න කට්ටිය ඔක්කොම ඉන්නවා තව සර්ප්‍රයිස් දෙන්නෙකුත් ඉන්නවා කොහමරි 5 දෙනෙක් එකතු වෙනවා YouTubersලා ආටිස්ලා අපේ ඊළඟ vlog එකට ඔයාලට මම ඔන්න alert එකක් දුන්නා හරි ඒකින්ද alert එකේ ඉන්න එකට ඒත් එක්කම මම කලින් ඔයාලට කිව්වා නේද අපේ rap එක ඊළඟ සුරලෝකේ ආදරේසක් නම් part 2 වෙනවා කියලා හැබැයි උඹලා අපේ අලුත් channel එක subscribe කරලා නැහැ භාගයක්ම හරිද ඉතින් මේ තියෙන්නේ යාළුවනේ අපේ අලුත් channel එක විදු music channel එක මේකේ තමයි අපේ සුරලෝකේ rap එක දාන්නේ ඒකේ හින්දා තොපි ඔක්කොම දැන් නතර වීඩියෝ බලන්න එක නතර දැන් ගිහලා subscribe කරපන් මේක විදු music channel එක subscribe කරගනින් නැත්නම් සින්දු දාන්න හිතෙන්නේ නැහනේ මට නේද ඉතින් ඒකෙන්ද අනිවාර්යයෙන්ම subscribe කරගන්න සින්දුව දාන්න කලින් එකේ 10k වත් ගන්න ඕනේ ගැම්මට දන්නවනේ ඉතින් වාසි කොල්ලෝ කියන්නේ ඒකනේ මම උඹලට හරි ඒකින්ද අනිවාර්යයෙන්ම ගිහලා subscribe කරගන්න මේ අපේ මිස්ටර් විදු channel එකත් ඉතින් නිකන් තියෙන එකේ subscribe කරන්න නිකන් තියෙන එක නැනේ ඔක ඔබලා දාන්න හරි ඒත් එකම අපේ FB group ටික page ටිකක් තියෙනවා ඒවත් ඉතින් follow කරගෙන යන්න කමක් නැහැ කරා කියලා වැඩි වෙන්නේ නැහැ Instagram ඔක්කොම රෙඩ් වල ටික description එකේ තියෙනවා හරිද විදු music channel එකක් දාලා තියෙනවා description එකේ විදු music කියලා ගහලම දාලා තියෙනවා ඒ ඔක්කොම රෙඩ් වල ටික follow කරගන්න link on the description bro okay හරි ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ අපි යන් අද අපේ වීඩියෝ එකට let's go මේකත් වෙන එකකින් ගන්න එපා නෑ අපේ විදියට යමු අපි යන් අද වීඩියෝ එකට ඇතුලේදී set වෙමු රයිට් මේ මොකද්ද ඕ පොඩි ඉන්න අදිසියෙන් නෙවා චමුදිත මොකද මේ කුලප්පුව පොඩ්ඩ ඉන්න බලන්න අනේ සාදු සිවුරෙන් ගියපු එකම තමයි වාසනාව කවුද සාදු බලමු කියලා මුලින්ම අම්මට උනා විස්ස බුද්ධ නෙමේ මූ කෙලින්ම 40 බුද්ධ ඉතින් හරිම වාසනාවන්ත හරිම ලස්සන කොල්ලෙක් නෙමේ ඉන්නේ මේ බලන්න මූණ බොම්බිලොකින් කල්කටාස ඉන්න එක තියෙන මූණ ඉතින් හරිම හොඳ මිනිස්සෙක් මොකද අපි කතා කරන්න ඕනේ අපි කියලා වීඩියෝ එක බලමුකෝ මේ මොකද්ද කියලා මේ මොකක් හරි චමුදුත් එකේ අලුත් ඉන්ටර්විව් එකක් තමයි මේක හරි බලමු ඉස්සර තිබුණු ලස්සන පින් පාට නෑ දැන් ඉතින් පිනට හම්බෙන දානමාන නෑ මේ කවුරු හරි දායකයෙක් ගෙනත් දෙනවයි කිව්ව අරක්කු බෝතල් නෑ මිෂෙල්ගේ කම්සැප නෑ නේද අදටත් මිනිස්සු මට දාන ගෙනත් දෙනවා අදටත් සිවුරු පිරිකර දෙන්න බැරි නිසා ඇඳුම් පැළඳුම් දෙනවා මේ පිස්සු මිනිස්සු ඉන්නේ පළාත කියන්නේ කොයිද කියලා අදට දාන ගෙනත් දෙනවා සමස්ත ලංකාවෙම ඉන්නේ තව ලංකාවේ මං කියන්නේ පිස්සු කිව්වට කමන්නේ මිනිස්සුන්ට ඒතර ගර්ල්ෆ්‍රෙන්ඩ් කවුද වාගේ දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ම තමයි කවුද ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒතර තව කී දෙනෙක් වාගේ වගේ ඇසුරු කරනවද කවුද ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන එකෙක්ද වාගේ දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ම තමයි මිෂෙල් ගර්ල්ෆ්‍රෙන්ඩ් මිෂෙල් තව කී දෙනෙක් වාගේ වගේ ඉස්සර ඉඳන් බලන්න මේක යකෝ අර පරම්පරාගෙන පතාගෙන ආපු ලව් එකක් වගේ තාම මිෂෙල් ඉන්නවා කොච්චර වාසනාවන්තද ඒක වාසනාවන්තයිද ඒ කෙල්ල මේ වගේ උත්තමයෙක් ලබන්න නේද ඇසුරු කරනවද ගොඩාක් අය කලින් ඇසුරු කරලා තියෙනවා දැන් අන්තිමයම තමයි මිෂෙල් ඒ කියන්නේ බලනකොට සිවුරට වඩා දැන් සිවුර අතහැරියම තැම්පත් මිනිහෙක් වෙලානේ මං කියන්නේ සිවුරේ කරපු ඔක්කොම වලත්තකන් ටික සිවුරදි කරලා දැන් ඒක ඇත්ත මගේ අම්මි මේ මිනිස්සයාගේ බණ ටික බලහල්ලකෝ ඒක ඇත්ත මොකද මූ සිවුරේ ඉන්නකම් බල්ලට සිවුර පෙරෙව්වා ඈ මිෂෙල් එක් හොටෙල් වලට ගියා රෙස්ටුරන්ට් වලට ගියා සිගරට් ගැව්වා ජොයින් ගැව්වා කරන්න තියෙන ඔක්කොම සිවුරේදී කරා දැන් මූ විනීත වෙලා ඉන්නවා මම නම් කියන්නේ ඕකේ අනිත් පැත්තනේ වෙන්න ඕනේ මහත්තයෝ නේද මම ඒ දවස්වලත් වීඩියෝ එකක් දාලා බැන්නා හරිද මට සමා වෙන්න මම මිනිස්සුන්ට බයින්නේ නැහැ මම කියන්නේ හොඳ හරි ඉතින් මම කියන්නේ විශ්ව බුද්ධ ඔයා ඉස්සර දැන් සිවුර ඇඳගෙන ඉන්න කාලේ ඒව කරාම වැරදි දැන් ඔයා කරගන්න ඕනේ දෙයක් අපිට ප්‍රශ්නයක් නැහැ දැන් මොනවා කරත් මිෂෙල් එක්ක නෙමෙයි මිෂෙල්ලාගේ ආච්චිත් එක්ක හිටියත් අපිට කවන්නේ නැහැ දැන් සිවුරක් ඇදලා නැහැනේ දැන් ඔයා ගිහියෙක්නේ දැන් මහාන වෙලා නැහැ දැන් ගිහියෙක් දැන් චමුදිතත් එක්ක හිටියත් අපිට කවන්නේ නැහැ මොනවා වුණත් මිෂෙල් අන්තිමයා ඔව් මේ මිනිස්සුන්ට වෙච්ච වැඩක් මගේ දැන් මෙහෙම දැන් ගිහියන්ට එහෙම කරන්න අමාරුයි දැන් අපි ගිහියෝනේ
ඉතින් පැවිද්දේ ඉන්නකොට නම් ඇන්න පැන්නගම් වගේ ඉතින් ওই උපාසකම්මල ඕන විදිහට අභ්‍යාසුනිසු කරන්න පුළුවන්. මුළු ඇටැච්මන්ට් එකකුත් නැහැ. දායක දායිකාවෝ හරි කැමති ඉන්න ස්වාමීන් වහන්සේ. සිවුරේ ඉන්නකොට තමයි මේ ඔක්කොම කුණුවබ්බ ටික කරන්න පුළුවන්. මං කියන්නේ සිවුරේ ඉන්නකොට හිර වෙලානේ. දැන් මෙහෙම නිදහසක් නැහනේ. ඉස්සර කෑවේ අනුන්ගෙන්. ඉස්සර කෑවේ පිනට. අනිත් එක ඉස්සර ওই පිනට කද්දී ගායකුත් එනවනේ. ගායකයෝ අනුන්ගේ දායකයින්ගේ පවුල් දිහා බැලුවාම එක එක ඒවා හිතෙනවා. දහම් පාසල් ළමයි ගැන එක එක ඒවා හිතෙනවා. මේ තුච්ච හිත් වලට පැවිදි වුණාට සිවුරෙන්දට ওই තුච්ච හිත් ටික නැති වෙන්නේ නැහනේ. එහෙම හිතනවද? හිතනවා අපෝ අනන්ත හිතලා තියෙනවා මට. දායක උපාසිකා නොකරේ තරුණ උපාසිකාවක් දානේ අරන් අනේ සාදු සාදු කියලා පරිත්‍යාග කරනකොට ඔයාට දානෙත් වළඳලා ඊට පස්සේ හිතනවා වැඩේ දුන්නා නම් හොඳයි කියලා. චවදිත ඕමි දම මොකක්ද හරි චවදිත කියෙන ඔයාට හිතනවා දැන් උපාසක දායිකාවක් දානය අරගෙනකොට දාන කාලවල වැඩ දුන්නන මොකද වැඩ මොකද වැඩ මොකද වැඩ කිය මොනවද මේ කතා වැඩ දුන්නා හොඳයි කියලා. එහෙම හිතලා තියෙන අනන්ත අප්‍රමාණය. ඒ තරම් තුච්චයි මේ හිත. ඕ සාදු සාදු සිවුරෙන්ම ගිය එක තමයි වාසනාව. ඇත්තරම විශ්වවිද්‍යා සිවුරෙන් ගියපු එකම තමයි ඇත්තරම වාසනාව. මොකද සිවුරේ ඉන්න කාලේ මූ කරන්න තියෙන ඔක්කොම කළා. ඊට පස්සේ දැන් සිවුරෙන් ගියා. දායිකාව ගැන දහම් පාසල් ළමයි ගැන එමෙ හිතනවලු. ඉතින් ඔයාලා හිතා ගන්නකො කොහමද දැන් මේ එකෙක් විතරයි. හරිද? සිවුරේ ඉන්න කාලේ කරපුවා එකෙක් විතරයි ඔය කියන්නේ. තව කී දෙනෙක් කොහම සිවුරු ඇඳගෙන ඇතිද? අදටත් හාමුදුරුවරුනේ. යකෝ සිවුරෙන්ම ගස්සල ඔතල කෙලින්න ඕනේ. දැන් අපි බයින්නේ නෑනේ මේ හොඳ නේ කියන්නේ. නෑ එහෙම කරන්න හොඳ නෑ. මේක කරන්න හොඳ නෑ. හාමුදුරුවෝ නිවන් දකින්න ඕනේ. yes හෝ පොඩින් ස්කිප් කරන්න එපා පොඩ්ඩක් ඉඳපන්. හරි ඉතින් පොඩි පණිවිඩයක් ඔයාලට කියන්න ආවෙම හරිද? ඉතින් ඔයාලා දන්නවනේ මේ දවස්වල මැච් යනවනේ. මේ මැච් ඔයාලා ගෙදරට වෙලා නිකන් බලන්න නැතුව මේ මැච් බලන ගමන් කවුරු දිනයිද කවුරු පරදීද මේ වගේ පොඩි දේවල් වලට ඔට්ටු දාලා අතර ගානක් දිනා ගන්න පුළුවන් මචං. ඉතින් මේක මගේ යාළුවොත් ඉන්නවා කරන කට්ටිය මේක දිනන්න වගේම පරදින්නත් chance එකක් තියෙනවා. ඒක ඔයාලගේ මොලේ තියෙනවා නම් ඔයාලගේ වාසනාව තියෙනවා නම් ඔයාලට සල්ලි දිනා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලා කරන්න තියෙන පොඩි වැඩයි මචං. හරිද? මම පළවෙනි කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා මේකේ link එක. එහෙම නැත්නම් ඔයාලට Google එකට ගිහිල්ලා 1xbet කියලා search කරලා ගන්නත් පුළුවන්. යන්න ගිහිල්ලා register වෙන්න. register වෙනකොට මෙන්න මේ මගේ විදු හරිද VIDU capital VIDU කියන promo code එක දෙන්න. ඒක මගේ promo code එක. එතකොට ඔයාලට ලොකු bonus එකක් දිනා ගන්නත් පුළුවන්. ඒත් එක්කම මේකෙන් ඔයාලට මචං සල්ලි withdraw කරන්න සල්ලි deposit කරන්න iPay UPay සම්පත් විශ්ව bank transfer වගේ option ගොඩකුත් තියෙනවා. ඉතින් ඔයාලත් එනම් දැම්ම යන්න Google එකට ගිහිල්ලා යන්නත් පුළුවන්. එතකොට මගේ පළවෙනි comment එකේ තියෙන link එකෙන් යන්නත් පුළුවන්. ගිහිල්ලා ඔයාලත් සල්ලි දිනා ගන්න. ජය වේවා. right මේ මොකක්ද? මොකද යකෝ මේ මොකද්ද මේ අම්මට සිරි ඒ බ්ලර් කරපමුණ. Okay. මං කොහොමද මේව බලන්නේ? අඩේ අම්මේ සන්තෝෂේ අපනවා කියන්නේ අර දරුවෙක්ගෙන් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් කිරි බොනවා වගේ යකෝ. ආයි පාරක් බලමු ඒක. හිමීට මට මේවට කියන්න දේවල් නෑ. ඉතින් ලංකාවේ කන්නේද මේ ඔව්ව උනේ ලංකාවේනේ. පොඩක් මූණ පොඩක් බ්ලර් කරපේ අයින් කරපන් මචං. චුට්ටක් මූණ වලා ගන්න. හරි ඇති ආයි බ්ලර් කරපන්. මේමයි හරිද ලංකාවේ වෙන්න ඕනේ. මම හිතන්නේ හරිද ලංකාවේ ඔය වගේ දේවල් වෙනවා බං සාමාන්‍යයෙන්. OGF එකේ එහෙම one goal face එකේ rooftop එකේ ඕන තරම් හරිද අවුරුදු 16 17 18 කට්ටිය කපල් ඇවිල්ලා කොල්ලා මේ කෙල්ලගේ ටී-ෂර්ට් එක ඇතුලෙන් අත දාගෙන මෙහෙම. අපිට පේන්නේ නැහැ. අපිට පේනවා හරි ලැජ්ජයි නේද මහත්තයෝ ක්‍රීන්ච් නේ උඹලට ලැජ්ජාවක් නැති වුණාට බලන් ඉන්න අපිට ලැජ්ජයි අපි එහෙම බලන්නේ අපිට පේනවා කියලා මම මේ කියන්නේ හරිද ඉතින් යකෝ උඹට 18ට වැරිනා රූම් එකට එක්කම ඵලයන්කෝ කෙල්ලව වන් ගෝල් ෆේස් එකේ ඇවිල්ලා ඔක්කොම ප්‍රදර්ශනය කරන්න මෙහෙම අතපය හොල්ලන්න ඕනද ටී-ෂර්ට් ඇතුලේ මොකද්ද ඔයගේ තේරුම ඉතින් ඔහොම කට්ටිය ඉන්නවා දැන් ওই වීඩියෝ කරලා දාලා තින්නේ පෙන්වන්න ඕනේ ඉඳනේ නැත්නම් වීඩියෝ කරන්න ඕනේ නෑනේ උඹට තනියෙන් කරගන්න පුළුවන් ලස්සනයි දිගටම කරගෙන යන්න හොඳ කපල් ටිකක් දැන් ලංකාවේ බිහි වෙලා ඉන්නවා කියලා අපිට පේනවා රයිට් මේ මොකද්ද ආච්චි මුත් කියන්නේ නැද්ද මොකක්ද යකෝ මේ
මොකද්ද මම ඉනා වෙන්නේ නැහැ. Nope. ඇති හරි සන්තෝෂයි. මොකක්ද මේ වීඩියෝ එකේ තේරුම කියලා මම දන්නෙත් නෑ ඇත්තටම. ඉතින් ආච්චි කෙනෙක් ආවා hina වුණා. මං හිතන්නේ ආච්චි ගුලියක් කාලද කොහෙද. හරි සන්තෝෂයි. අනේ ආච්චි. මේ මොකද්ද? ඕ මම ඉන්නේ බං. මම ඉන්නේ බං. හා? දෙව්මිනි. Huh? Huh? හරි ඇති මම නැත්තම් ඔයාලා ලොරියකට යට වෙලා මැරනවද දෙව්මිනි? මට හරිම දුක හිතුණා ඒක නම් ඇත්තටම. බලන්න මේ මැරලා ඉන්නේ විදිහ මේ කටිනුත් ලේනවද මන්දව? ඌ කටිනුත් ලේනවා. ඉතින් පව් නේද බලන්න යාළුවනේ. කොච්චර ආදරණීයයිද ඈ? මම නැත්තම් මගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අඬලා මම නැත්තම් මේ වෙනවා. ඉතින් ඔය වගේ වීඩියෝ දෙව්මිනිම තමයි දාලා තියෙන්නේ. දැන් ඉතින් මේවට මම එක වහන්නත් එපා. කමෙන්ට් දාන්න එපා මොකද? Moving to the next. අයියෝ කොහෙද පකෝ අත ඕ මොකක්ද වෙන්නේ? අයියෝ කොහෙද පකෝ අත දාන්නේ? ඒක කොන තම මාතිය තියෙනවද බැලුව? ඔයෝ යකෝ ආයක පාරක් බලමු මේක. ආයක පාරක් බලමු. අයියෝ කොහෙද පකෝ අත දාන්නේ? අනේ ඒක මාත්‍යෝ ඒක අල්ලන්න එපා. ඒව කොල්ලොන්ගේ ඒව කරදර කරන්න එපා මේ පැටිය වොන්ට. ඇයි එහෙම කරන්නේ ඈ? බස් එක යනවා නම් බස් එක යන විදිහට යන්න ඕනේ. ඒක සිංහල මිනිහා වුණත් මුස්ලිම් මිනිහා වුණත් දෙමළ මිනිහා වුණත් කොල්ලෝ සීන් එපා. ඒක එපා. ශරි මොකද එපා? Moving to the next. කාරණා බලාගනින් අන්න ඕ පොඩි රාවණා රජතුමා තාම ඉන්නවා. මම රාවණා රජතුමාගේ අක්කා නිකුම්බලා. මොකද්ද කියන්නේ? රාවණා මැරිලා නැහැ. දේහයේ විශ්වයේ තියෙනවා. එතකොට රාවණා රජතුමාගේ ඒ බලයේ ශක්තිය තමයි මේ කාලේ අවදි වෙන්නේ. රාවණා රජතුමා දැන් ලෝකේ දියුණු කරන ලෝකේ පාලනය කරපු රජ කෙනෙක්නේ. එතකොට මේටම අවුරුදු 8000කට ඉහළ ඉඳලා තියෙනවා. ඉඳලා තියෙනවා නෙවෙයි හිටියා. මම ඒක දන්නවා පැහැදිලිවම. ඒ රාවණා රජතුමාගේ ඉතිහාසය ගැන දන්නවා. මම රාවණා රජතුමාගේ ඉතිහාසය මම රාවණා කියන්නේ මගේ කවුද? එතකොට මම ඒ ගැන මම දන්නවා. රාවණා රජතුමා කියන්නේ ඒ රජ පවුලේ මම රාවණාගේ කවුද? එතකොට ඒ රාවණා එක්ක තියෙන ගණදෙනුව මොකද්ද කියන එක ගැන මම දන්නවා. ඒක කියන්න පුළුවන්. මම රාවණා රජතුමාගේ අක්කා වෙලා ඒ භවයේ ඉපදිලා තියෙනවා. නිකුම්බලා කියලා කියන්නේ ඒ ආත්මේ. ඇත්ත. ඔයා රාවණ රජතුමාගේ අක්කා නිකුම්බලා. මම රාවණ රජතුමාගේ මල්ලි මුක්කාලා මුකාපලා. හරි සන්තෝෂයි. මම මල්ලි මේනි මගේ අක්කා මෙයා නිකුම්බලා. මෙයා ඉස්සර නිකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ නිකම් බලා කියලා දාන්න බැරි ඉඳ තමයි රාවණ අපේ රාවණ අයියා කිව්වා මෙයාට නිකුම්බලා කියලා. නිකම් බලා කියන එක හරි නෑනේ. මම මුක්කාලා මුකාපලා. හරි. ඉතින් එහෙම තමයි අපේ සහෝදර බැඳීම තියෙන්නේ. මේ මගේ අක්කා ඇත්තටම යාළුවනේ. මම ඔයගලන්ට කිව්වේ නෑ. අපිට එහෙම දේවලුත් තියෙනවා. හරි. අපි ගැන සුළුවට තකන්න එපා. දෙකපාරක් එකෙක් ආව කවුද ඇහැලේපල කුමාරයාමි කියලා. මේ රට හරිම විනෝදයි. ලංකාව කියන්නේ හරිම විනෝද රටක්. මේ නිකුම්බලා. හයි යාළුවනේ. හයි. මම YouTube channel එක පටන් ගන්නෑ. නෑ. මගේ account එක hack කරලා තියෙන්නේ. පොඩි YouTube channel එක පටන් අරන් නෑ. හැබැයි account එක hack කරලා. හරි. මොන account එකද hack කරලා තියෙන්නේ? මගේ account එක hack කරලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් hack කරපු එකන හොයාගන්න උදව් කරන්න. මේ කිසිම දෙයක් මම දාන ඒවා නෙමෙයි. මේ කවුරුරි මාව කරනම තියෙන්නේ. ඔබවත් hack කරලා තියෙන්නේ කියන්නේ. මේක ගැන හිතන්න ගියොත් track පයින්නවා. ඒ කියන්නේ YouTube channel එකක් ඌ හදලා නෑලු. හැබැයි ඌගේ account එක hack කරලාලු. ඒවත් ඌ දානේව නෙමෙයි ওই වීඩියෝ එකත්. ඒ කියන්නේ ඌවත් hack කරලාලු තියෙන්නේ. උඹ හොඳයි මලගැවල්වල පාන්තරට මිනිස්සුන්ගේ ට්‍රැක් පන්නන්න. නේ බං. ඉතින් මිනිස්සුන්ට බයිනව නෙමෙයි මම මේ හොඳ කියන්නේ ඇත්තටම හොඳයිනේ ට්‍රැක් පන්නනවා කියන්නේත් ඒක විශේෂ දක්ෂතාවයක්. මෙච්චර චූටි මේ මොකද්ද? ජොබ් එකක් කරන්න ඕනේ කියලා හිතුවේ.
අම්මා විතරනේ ඉන්නේ. අම්මට තනියෙන් කරන්න අමාරුයිනේ. තව මල්ලියක් ඉන්නවනේ. එයා ඉස්කෝලේ යවන්න ඕනේ. මල්ලි කෙනෙක් ඉන්නවා අම්මා තමයි මුළු හැමදේම කරන්නේ. අම්මට අමාරු නිසා ඔයා අම්මට ශක්තියක් වෙන්න වැඩට එනවා. ඔව්. තාත්තා දාලා ගිහින්. කොච්චර ආදරේද ආයේ තාත්තට? ගොඩක් ආදරේ. ආදරය කරන්න එපා. තාත්තව ආයේ ගෙන්න ගන්න try කරේ නැද්ද? try කරා ඒත් එයා එන්නේ නැහනේ. එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවනේ. එයාටත් ළමයි ඉන්නවා. ඒ හින්දා එයා එයාලත් එක්ක ඉන්නවා. අපිව බලන්නේ. දුවෙක්ට තාත්තා කෙනෙක් කියන්නේ යෝධයෙක් වගේනේ. ඒ තනිකම කොහොමද ඔයගොල්ලෝ දරාගන්නේ? අමාරුයි ඉතින්. ඉන්නවා. ඔමාරි ජීවිතේට මුණ දෙන්න ඕනේ නේද? අම්මා ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තට මම පව්. අපි හින්දා එයා අවුරුදු ගාණක් රටේ ඉඳලා දුක් හින්දා කිරියමත් එක තමයි හිටියේ. ඒ කරපු දේවල් වලට ඉතින් අපි ඉන්න පැය හරියට සලකන්න ඕනේ. ඒ හින්දා මං එනවා වැඩට. තාත්තා බලන් හිටියොත් ඔයා දිහා ඔයා මොනවද තාත්තට කියන්නේ? ආයෙ නම් එන්න එපා. මං කියන්නේ මං තාත්තට ආදරේ යා එන්න කියලා. එපා එපා එහෙම කියන්න එපා. හරිද? යකෝ මේ වගේ මෝට ගෑණියෙක් කියලා මම බණී කියලා නේ ඔබ හිතුවේ. ඈ බඩට පිස්සු බං එන. අඩෝ මම මිනිස්සුන්ව බැන්නට ඔය ආතල් එකට බයින්නේ. හරිද? මේ වගේ වට බයින්න මට ඕනේ නැහැ. මේ අපේ ගීත් බොසානේ කරන්නේ. මේ ගීත ලන්ච් ටයිම් ටීවී කරන්නේ මේ මට කතාත් කරා. වීඩියෝ ටික එලකිරි එහෙම කියලා කිව්වා. ඉතින් මම කියන්නේ මේ වීඩියෝ එකේ මේ පව් බාඩෝ මේ වගේ කියන තාත්තා ගිහිල්ලා මම කියන්නේ බලන්න ඔයා කොච්චර ලස්සනයිද? ඔයා කොච්චර ලස්සනයිද? ඔයා ජොබ් එකක් කරනවා. ඔයා හොඳට ඉන්නවා. එනකම් බලන් ඉන්න එපා. එහෙම කෙනෙක් ගියා නම් ටටා බයි කියලා යන්න දෙන්න ඕනේ. අපි ආයෙනකම් බලන් ඉන්න හොඳ නෑ. ඔයා හරිම ලස්සනයි. ඔයා ලස්සන හොඳ ජොබ් එකක් කරනවා ඔයා. ඔයා දිගටම ඔයාම ජීවත් වෙන්න. ඔයා එනකම් බලන් ඉන්න එපා. ඔයා දුක් වෙන්නත් එපා. ඔයාව එපා හින්දා තමයි ගියේ. ඔයාව එක කෙනෙක්ට එපා නම් ඔයාත් එපා කියන්නේ. ඔයාව එපා නම් ඔයාත් එපා කියන්නේ. ඔයා යන්න එපා පස්සෙන්. පිස්සුද? Nope. True. රයිට් මේ මොකද්ද? මේ මොකද යකෝ මේ මොකද? උඩුකය නිරුවද්ද? මේ සුදු නෝනා. දලා මෙයාම දාලා ගියා. අද නම් බබා අනිවාර්යෙන් බදිනවා. වැඩ කරන්නේ නැහැ කියලා මම අයින් කරපු දේවල් දැන් මේ මොහොතේ වැඩ වෙනවා. මොකද මේ දනු නෙමෙයි මේ බණු චේහානියක කට. හරිම ලස්සනයි. ඉතින් ගොම කට අරන් ඉන්න හරිම ලස්සනයි. මේ අරුගේ වැඩ කරන්නේ නැතිවත් වැඩ කරනවලු දැන්. ඇයි වැඩ කරන්නේ නැතුව තිබ්බේවා? අනේ දන්නෝ ටෝකලිය. what the fuck are you talking? ඩ්‍රයිවර් දැන් ගියාද? අනේ අන්න බලන්න අනේ කියන ඒවා. මේම යන්න. හෑන්ඩ් බ්‍රේක් එක දැම්මද? Danu, you're so bad. Do you know that? Do you know that you're so bad? මේ අරු hina වෙන්න බා. දනු hina වෙන්නේ වීදුරුවක් පිහදානවා වගේනේ බා. ඔගොල්ලෝ ගණන් ගන්න එපා. ඕකේ මම නිකුත් තියෙනවා. හරි කියන්නකෝ. මොනවාද? අර කඳුළුත් එනවා. You're ruining your makeup. එතන විතරයි මට පීද ගන්නත් පුළුවන්. අනේ බලන්න. අනේ හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එක. ප්‍රෝග්‍රෑම් එක මොකක්ද දනුවට කියන්නේ? මොනවද දනුවට කියන්න ඕනේ? හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. බාල මහලු වයස් ભેදයකින් තොරව පවුල් පිටින් එකතු වෙලා බලන්න පුළුවන් හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. අපි මිනිස්සුන්ට බයින්නේ. ඕවා දාන්න එක්ක 18+ කරලා දැම්මොත් හොඳ නැද්ද ඕවා? බලන්න මේ ශිහානියක්වත් දැම්ම උට චුට නරක් වෙලානේ. නෝටි කෙල්ල. හරිම ලස්සනයි. දිගටම කරගෙන යන්න දනුගේ නම් ඉතින් කොහෙන් කැපුවත් කිලෝ එකයිනේ. මේ සයිස් එක ඌ ඉන්නවා. ඉතින් දිගටම කරගෙන යන්න හරිම ලස්සනයි. චුට්ටක් විතර තව චුට්ටක් වැදගත් ප්‍රශ්නයක් වුණා හොඳයි කියලා මට හිතෙනවා. දෙන්නම ලස්සනයි. සුබ අනාගතයක්. හරි ඉතින් ඔය විදිහට තමයි මහත්තයෝ අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා ආතල්ලයක් ගන්න නැති කියලා මං හිතනවා. හරිද? දැන් ඉස්සරහටත් මම වීඩියෝ ටික කෙලින්ම දාගෙන යනවා. ගිඩි ගාලා කෙලින්ම වීඩියෝ ටික දාගෙන යනවා. ඒකින්ද subscribe කරලා නැත්නම් subscribe කරගන්න අපේ Mr. Vidu channel එක. ඒත් එකම වීඩියෝ like එකක් දාන්න. ඔයාලා TikTok, Facebook වලට අපේ වීඩියෝ කපලා දානවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කපලා දාන්න අපි repost කරන්න. මං ඉන්නවා TikTok එකේ Mr. Vidu කියලා. මම mention කරලා දාන්න අපි repost පාරක් ඇවිල්ලා කෙලින්ම දෙන්නම් කොල්ලන්ට support එක. හරි? එහෙනම් කොල්ලෝ අපි ගියා. bye bye set එක කරමු. ආයි මතක් කරනවා අපේ Vidu music channel එක subscribe කරලා තියාගන්න. හින්දු වෙනවා ඉස්සරහට. එහෙනම් කොල්ලෝ අපි ගියා. bye bye set එක කරමු. තවත් සුපිරි වීඩියෝ එකකින් set වෙමු. වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක ඉවරයි ඵලයන්. ඇඳුම් ගලවනවා බලන් ඉන්න එපා ඵලයන් වීඩියෝ එක ඉවරයි. මේ වහපන් මේ වහපන්. දැන් කළු වුණානේ ස්ක්‍රීන් එක. හරි දැන් ඔයාලට පේන්නේ නැහැ මම ඇඳුම් ගලවනවා. ඔයාලට පේන්නේ නැහැ නේ? හරි. ඉවරයි වීඩියෝ එක ඉවරයි. bye.